එතනට කවන්නේ. හෙලෝ ළමයි වෙල්කම් බැක් ටු මයි channel. ඉතින් මේ මැයි 23 වෙනිදා ඒ කියන්නේ සෙනසුරාදා දවසක උදෑසන 11ට විතර. කලින් දවසේ මම හිතුවා මගේ ෆේවරිට් පර්සන් එක්ක එළියට ගියොත් හොඳයි කියලා. කියපු වෙලාවට වැඩිය පැය දෙකක් විතර මම පරක්කු වුණ නිසා ඉක්මනට වොෂ් එකක් දාලා ආවා. මේ තමයි මගේ අවුට්ෆිට් එක. මම මෝනින් පර්සන් කෙනෙක් නෙවෙයි නිසා මට උදේ වැඩක් කරන්න ඇත්තටම අමාරුයි. මම ටොක් එකක් දාගෙන ඉක්මනට එයා ඉන්න තැනට යනවා. මුලින්ම අපි ගියා නුගේගොඩ කැන්ඩි එකට මට ඇඳුමක් ගන්න. ඒත් එතන මං හොයපු ඇඳුම තිබ්බ නැති නිසා ඊට පස්සේ අපි ගියා හැව්ලොක් එකට. ඇත්තටම දවසේ වැඩ ගොඩක් ප්ලෑන් කරගෙන ගියාට හරියටම කරේ වැඩ 2-3යි. බලන්නකෝ මගේ vlog එක ඉස්සරහට. ගන්න ගියේ වෙන දෙයක් වුණාට මගේ හිත යන්නේ නම් මෙන්න මේ වගේ දේවල් වලට. ඉතින් මේ විදිහට ෂොප් කීපයකට අපි ගියා. මං හිතන්නේ එතනදිත් මට ඕනි දේ ගන්න බැරි වුණා. මේ ඉන්නේ මම. මෙන්න මේ ඉයරින්ග්ස් දෙකට මගේ හිත ගියා. මම සාමාන්‍යයෙන් සිල්වර් කලර් ඉයරින්ග්ස් පාවිච්චි කරනවා අඩුයි. දැන් ඉතින් ඇඳුම් හොයාගෙන අපි දෙන්න තව ටිකක් මෙහෙම ඇවිද හිටියා. ෆ්‍රොක් එකක් ගන්න මගේ හිතේ තිබ්බ නැති වුණාට ලස්සන ෆ්‍රොක් ටිකක් දැකලා ආවා. හැබැයි මෙතන මුකුත් ගත්තේ නැහැ. ඊට පස්සේ අපි ආවා කානේජ් එකට. ඊට පස්සේ පැයක් විතර ඇවිද්ද හන්දා මැජික් කෝන් එකක් ගත්ත කන්න. මං විතරයි මැජික් කෝන් කෑවේ. අනික එක්කෙනාට කන්න බෑ කියලා කිව්වා. ඊට පස්සේ අපි දෙන්න හිතුවා OGF එකට යමු කියලා. ඉතින් අපේ මේ ටුක් එක ඩ්‍රයිව් කරේ ආන්ටි කෙනෙක්. අනේ මට හරිම ආසයි හිතුණා ඒකට. මං හිතන්නේ ඊයේ දවසේ මම දැක්ක හොඳම දේ තමයි ඒක. ඉතින් මේ විදිහට අපි OGF එකට ආවා. shopping. ඉතින් මගේ අනික එක්කෙනාට කානේජ් එකකින් මේ ඇඳුම් ටික ගන්න ඕනි කියලා එයා ඒ ටික තෝරගන්නකම් මම බලන් හිටියා. Yes, she is really pretty. ඉතින් ඇයිද මන්දා මගේ හිත ගියපු සමහර ඇඳුම් වල මගේ සයිස් එක තිබ්බේ නැහැ. ෆයිනලි මම මේ බොයිට වද දීලා මගේ එක ඇඳුමක් හොයාගත්තා. අනේ thank you එකට. මන් දන්නවා ගොඩක් ගෑනු ළමයින්ට අමාරුම වැඩන්නේ ඇඳුම් තෝරනවා කියලා කියන එක. මගේ ජීවිතේත් මට කෑම තෝරනවායි ඇඳුම් තෝරනවායි කියලා කියන්නේ හරිම අමාරු දෙයක්. ඔන්න දවසේ ලොකුම වැඩේට ආවා. මට බිරියානි කන්න ක්‍රේවින් එකක් තිබ්බ හින්දා අපි දෙන්න ඔන්න ආවා බිරියානි කන්න. උදේට කාලත් හිටපු නැති නිසා අපි දෙන්න හොඳටම බඩගින්න තමයි හිටියේ. අපි දෙන්නම ෆිෂ් බිරියානි දෙකක් ඕඩර් කරා. මුකුත් බොන්න නම් ගත්තේ නෑ මොකද අපිට බබල් ටී බොන්න ඕමනාවක් තිබ්බ නිසා. ඉතින් මට කියන්නකෝ කෑම එකක් ඕඩර් කරලා ඒකේ එනකම් බලන් ඉන්න ටයිම් එක ඔයාලට දැනෙන්නේ කොහොමද කියලා. අනේ මං එක විකාර කර ඉඳලා එතන වැඩ කරන කෙනෙක් මාව දැකලා hina වුණා. ලැජ්ජාවේ බෑ. ඔන්න අපේ කෑම එක ආවා. ළමයි මට මේකට දෙන්න පුළුවන් 10න් 9.5ක්. ඒ තරම් මේක රහයි. එහෙනම් අපි කමු. මම ගොඩක් වෙලාවට තනියෙන් එළියට යනවා මගේ යාළුවා එක්ක, ගෙදර එක්ක, ඒ වගේම මෙයත් එක්කත් එළියට යනවා. මං ආසම දෙයක් තමයි එක කෑම try කරන එක. ඒ වගේම පොඩි දෙයක් කියන්න ඕනි. මං ආසයි ඉස්සර ඉඳලා YouTube එකට වීඩියෝස් දාන්න. මම මගේ channel එක පටන් අරගෙන දවස් කීපයයි. ගොඩක් පිරිසක් ඉස්සරහා මට මේ විදිහට වීඩියෝ කරන එක අමුතුයි වගේ දැනුණා. හැබැයි පළවෙනි වීඩියෝ එකට වැඩිය මේ වීඩියෝ එක මට ඒ ෆීලිං එක ඕකේ. ඔයාලා අනිවාර්යෙන්ම මට කියන්න මගේ channel එකකින් මොන වගේ වීඩියෝස්ද ඉස්සරහට ගේන්න ඕනි කියලා. මොන වගේ වීඩියෝස් වලටද ඔයාලා කැමති කියලා. ඔයාලා දැක්කනේ අපි OGF එකට එනකොට අපි ආවේ ආන්ටි කෙනෙක් ඩ්‍රයිව් කරපු ටුක් එකක. ඉතින් මට ඒක දැකලා සතුට හිතුනේ ඇයි දන්නවද? සමහර වෙලාවට ගෑන් ළමයි විදිහට අපි පොඩි දේවල් බෑ කියලා අයින් කරලා දානවනේ. හැබැයි අපි ඒ වගේ දේවල් දකිනකොට අපි ඉන්ස්පයර් වෙනවා. ඇත්තටම මගේ ජීවිතෙත් කාලයක් තිබ්බා මට ගොඩක් නෙගටිව් තෝට්ස්ම හිතෙන.
සමහර විට ඒ මම්මගේ පවුලෙන් ඈත් වෙලා යුනිවර්සිටි යන්න ඕනි නිසා කොළඹට හින්දා වෙන්න පුළුවන්. හැබැයි මං ඔයාලට කලින් කිව්වේ අපි සමහර දේවල් වලින් ඉන්ස්පයර් වෙනවා කියලා. ඉතින් මට යුනිවර්සිටි එකේ හම්බෙච්ච යාළුවා ගොඩක් පොසිටිව් වයිබ් තියෙන කෙනෙක්. හරි මං කතාව ඉස්සරහට කියන්නම්. ඔන්න දැන් අපි කාලේ ඉවරයි. එහෙමම ගියා අපි බබල් ටී එකක් බොන්න. නැහැ මම චොක්ලට් මිල්ක් ෂේක් එකට බබල් ඇඩ් කරගත්තා. මේ විදිහට කාලා ඇත්තටම කිව්වොත් මේ වෙලාවේ හොඳටම බඩ පිරිලා තිබ්බේ. අර අරන් දුන්න නිසා තමයි මම මේක බිව්වේ. නෑ බොරු. මම ඇත්තටම කැමැත්තෙන් මේක බිව්වේ පෙරේතකමට. මට කලින් කියන්න ඕනේ උනේ අපි දකින දේවල් වලින් අපේ වටේ ඉන්න අයගෙන් අපේ මයින්ඩ් එක නරක පැත්තට යනවද නැත්නම් හොඳ පැත්තට යනවද කියලා තීරණය කරන්න පුළුවන්. ගෑනු ළමෙක් වුණත් පිරිමි ළමෙක් වුණත් පොසිටිව්ව හිතන්න පටන් ගත්තාම ජීවිතේ හොඳ දේවල් විතරක්ම වෙනවා. ෆ්‍රෙෂ් වෙලා අපි ආවා ප්ලේ ඒරියා එකට. කලින් දෙපාරක්ම අපි මේකේ ටෙඩීස්ලා අරන් තියෙනවා. අපි ඒ නිසා අපි නෙවෙයි මම හිතුවා අපේ සුපර්මෑන්ට කියන්න මේකෙන් එකක් අරන් දෙන්න කියලා. ඔන්න ඉතින් අපේ සුපර්මෑන් මේක ගන්න තමයි යන්නේ. ඔන්න ඕක තමයි උනේ. අපි දෙන්න අද දවසේ ගොඩක් දේවල් කරන්න හිතන් හිටියට ඇත්තටම කරේ shopping කරපු එකයි කෑම කාපු එකයි විතරයි. අපි දෙන්න හිතුවා ගෝල්ෆ් රේස් එකට යනවා කියලා. ඔන්න මගේ ළමා මානසිකත්වය එළියට පැන්න මොහොතක්. චූටි කාලේ ඉඳලා මම තාත්තත් එක්ක නිතරම එන තැනක් තමයි බීච් එක කියලා කියන්නේ. මට බීච් එක දිහා කොච්චර වෙලා වුණත් බලන් ඉන්න ඉස්සෝඩේ කන්න ඕනි වුණත් ඇත්තටම බඩේ ඉඩ තිබ්බේ නැහැ. ඉතින් අපි ඒ අයිඩියා එක අමතක කරා. තනියම හරි කාත් එක්ක හරි මෙහෙම එළියට එන එක ඇත්තටම මනසට ගොඩක් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මේ විදිහට තමයි සන්සෙට් එක තිබ්බේ. වහින්න වගේ ආව නිසා අපි 6ට විතර පිටත් වුණා. ඉතින් මගේ vlog එක මෙතනින් ඉවරයි. thank you මගේ වීඩියෝ එක බැලුවට. මාව subscribe කරන්න අනිවාර්යෙන්ම. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye.